හරි. එතකොට 2022 A-level POP රචනා ප්‍රශ්න පත්‍රය තමයි දැන් සාකච්ඡා කරන්න යන්නේ. ඉස්සෙල්ලාම ගමු 11 වෙනි ගාන. ගාන පටන් ගන්නත් මේගොල්ලෝ කියනවා P ගේ මාපාංකය බිඳුවට වඩා වැඩි සහ 1ට වඩා අඩුයි කියලා. ඒ කියන්නේ P ගේ මාපාංකය කියන්නේ P ගේ size එකනේ. ඍණ සලකන්නේ නැතුව size එක විතරක් ගත්තම මේ කියන්නේ මාපාංක කියන්නේ. ඒ කියන්නේ P ගේ මාපාංක බිඳුවයි එක අතර නම් ඉන්න වලට තේරෙන්න ඕනේ. ඒ කියන්නේ P ගේ අගය P ගේ ඇත්ත අගය මාපාංක කියන්නේ මේ ඇත්ත අගය තියෙන්න ඕනේ ඍණ 1 සහ ධන 1 අතර. එතකොට එහෙමුණුත් නේ කියන්නේ P ගේ මාපාංකේ බිඳුවයි එක අතර සෙට් වෙන්නේ එහෙමුණුත් නේ. හරි. ඒගොල්ලෝ කියනවා මෙන්න මේ වර්ග සමීකරණේ P වර්ග x වර්ග ඍණ 2x ධනයක සමීකරණයට තාත්වික ප්‍රබින්න මූල ඇති බව පෙන්වන්න. මේක තමයි සමීකරණේ P වර්ග x වර්ග ඍණ 2x ධනයක සමානයි බිඳුවයි. ඍණ 2x ධනයක සමානයි බිඳුව. මේකට තාත්වික ප්‍රබින්න මූල ඇති බව පෙන්වන්න ඕනේ. වර්ග සමීකරණයේ මූල තාත්වික වෙන්න නම් ඩෙල්ටා x ධන වෙන්න ඕනේ. තාත්වික වෙන්න නම් ඩෙල්ටා x විශාලයි හෝ සමානයි බිඳුව වෙන්න ඕනේ. තාත්විකත් එක්ක ප්‍රබින්නත් වෙන. ඒ කියන්නේ ඇත්තටම වෙනස් විදිහ මූල දෙකක් තියෙන්න නම් එකම මූලික නැතුව වෙනස් මූල දෙකක් තියෙන නම් ප්‍රබින්න වෙන්න නම් ඩෙල්ටා x ධන වෙන්නත් ඕනේ. හරි. ඒ නිසා අපි මේකට අපි පෙන්නන්න ඕනේ තාත්වික ප්‍රබින්න මූල තියෙනවා කියලා පෙන්වන්න නම් ඕනේ මේක ඩෙල්ටා x තරම් එක බිඳුවට විශාලයි කියලා පෙන්වනවා නම් හරි. මම මේක ඩෙල්ටා x ගන්නම්. ඩෙල්ටා x කියන්නේ b වර්ග ඍණ 4යි ac නේ. b කියන්නේ ඍණ 2 ඒකේ වර්ගය 4යි. b වර්ග 4යි ඍණ 4යි a කියන්නේ b වර්ග c කියන්නේ 1. ඩෙල්ටා x සමානයි 4 ගත්තම පොදුවට මෙතන එනවා 1 ඍණ p වර්ග. හරි. දැන් මම කිව්වනේ p ගේ මාපාංකේ තියෙන බිඳුවයි 1යි අතර නම් ඔක වර්ග කරාම p වර්ග තියෙන්න ඕනි බිඳුවර වඩා ලොකුවට 1ට වඩා පොඩියට කියලා තේරෙනවද? මොකද මං කිව්වේ p ගේ මාපාංක බිඳුවයි 1යි අතර නම් p ඉන්නේ ඍණ 1යි ධන 1යි අතර. ඒ කියන්නේ p ඉන්නේ ඍණ 1යි ධන 1යි අතර. ඍණ 1යි අතර ඍණ 1යි ධන 1යි අතර තියෙන ඕන සංඛ්‍යාවක් වර්ග කරලා බලන්න ඒ එන සංඛ්‍යාව p වර්ගය 1ට වඩා අඩුයි. හරි. 1ට වඩා අඩු ධන සංඛ්‍යාවක් වුණත් නැත්නම් බිඳුවයි ඍණ 1යි අතර සංඛ්‍යාවක් වුණත් වර්ග කරාම එන එක 1ට වඩා අඩුයි. මොකද එක වර්ග කරොත් එක එන්නේ p එකට වඩා අඩුයි. ඒ කියන්නේ p වර්ග කරාම එන්නේ 1ට වඩා අඩු වර්ගයක්. ඒ හින්දා මම ස්ථිරම කියන්න පුළුවන් මෙන්න මේක. මේක ධන කියලා කියන්න පුළුවන්. හරි. මේක මෙහෙම ලියමු. බිඳුවට වඩා විශාලයි p ගේ මාපාංකය කුඩයි 1 නිසා p වර්ග කුඩයි 1 වේ. එම නිසා මේක ධන වේ. එම නිසා 1 ඍණ p වර්ග විශාලයි බිඳුව වේ. හරි මේක විශාලයි බිඳුව කියන්නේ 4න් ගුණ කරනට පස්සේ තියෙන ධන සංඛ්‍යාවක් නේ නේද? මේක ධනයි නම් 4න් ගුණ කරනම ධන සංඛ්‍යාවක් එන්නේ. ඒ කියන්නේ ඩෙල්ටා x ධන. එම නිසා ඩෙල්ටා x විශාලයි බිඳුව වේ. එම නිසා ඊට වර්ග සමීකරණයට තාත්වික ප්‍රබින්න මූල ඇත කියලා ලියන්න. එතකොට තමයි හරි. තාත්වික ප්‍රබින්න මූල තියෙනවා කියලා පෙන්නුවා. ඊට පස්සේ කියනවා මෙම මූල ඇල්ෆා හා බීටා. ඒගොල්ලෝ කියනවා බීටා කියන එක කෙනා ඇල්ෆාට වඩා ලොකුයිලු. එහෙම ගමුලු ඇල්ෆා බීටා කියලා ගමු. ඇල්ෆා හා බීටා යන දෙකම ධනවන බව පෙන්වන්න. හරි. දැන් මේකේ ඇල්ෆා බීටා කිව්ව ගමන් අපිට මෙහෙම ගන්න දන්නවනේ. ඔය මූල දෙක එකතුවයි ගුණිතය අපි ගන්න දන්නවනේ. ඇල්ෆා ධන බීටා. කියන්නේ ඍණ b බෙදීම a. ඍණ b කියන්නේ 2 බෙදීම a කියන්නේ p වර්ග. අනිත් අතට ඇල්ෆා බීටාත් ගන්න දන්නවනේ අපි. ඇල්ෆා බීටා කියන්නේ c බෙදීම a. c කියන්නේ 1 a කියන්නේ p වර්ග. හරි. අපිට කියන්නේ මේ ඇල්ෆා බීටා කියන දෙන්නම ධන කියලා පෙන්නන කියන්නේ ඇල්ෆාත් ධන බීටාත් ධන. මට කියන්නේ සංඛ්‍යා දෙකක් ධන නම් මෙහෙම වෙනව නේද? කියන්නේ හිතන්නකො මේ දැන් ඇල්ෆා බීටා කියන්නේ මූල දෙකනේ. දැන් මේ දෙකේ මෙන්න තියෙනවා මේ දෙකේ එකතුව මෙන්න තියෙනවා මේ දෙකේ ගුණිතය. මේ දෙන්න ධන කියලා පෙන්වන්න නම් මම මේ ඇල්ෆා බීටා එකතුව ධන කියලා පෙන්නුවොත් ඇද්ද? මදින්නේ මොකද කියන්නේ ධන සංඛ්‍යා දෙකක් එකතු වුණොත් විතරක් නෙවෙයි ධන සංඛ්‍යාවක් ඉන්නේ ලොකු ධන සංඛ්‍යාවකට පොඩි ඍණ සංඛ්‍යාවක් එකතු වුණත් ඍණ ධන සංඛ්‍යාවක් තමයි ඉන්නේ. හැබැයි මම මේක ධන කියලා පෙන්නනවත් එක්කම මේ ඇල්ෆා බීටා ගුණිතයක් ධන කියලා පෙන්නුවොත් ඒත් හරි නේද? යම් කිසි සංඛ්‍යා දෙක එකතු ධන කියන්නේ සංඛ්‍යා දෙකම ඍණ නෙමෙයි කොහොමද අනිවාර්යෙන් එක්කෙනෙක්වත් ධන. අනිත් අතට ගුණිතයක් ධන කියන්නේ ඒ කියන්නේ දෙන්නම ධන කියන එකනේ. මේ එක්කෙනෙක් විතරක් පෙන්නලා මදි. අපි ඇල්ෆා බීටා ධන කියලා පෙන්නුවා කියන්නකෝ. එතකොට ඇල්ෆා බීටා දෙන්නම ධන වෙන්නත් පුළුවන් දෙන්නම ඍණ වෙන්නත් පුළුවන්. මට ඕනේ මේ ඇල්ෆාත් ධනයි බීටාත් ධනයි කියලා පෙන්වන්න නම් මම මේ දෙකේ එකතුවක් ධනයි ගුණිතයක් ධනයි කියලා පෙන්නුවා නම් හරි.
යම් කිසි සංඛ්‍යා දෙකක එකතුවක් ධනයි ගුණිතයක් ධනයි. ආය කියන්නේ උන් දෙන්නම ධන වෙන්න ඕනේ. වෙන විදිහක් නැහැ. කල්පනා කරලා බලන්න පොඩ්ඩක් ඕක. දෙන්නම ධනයි ධන වෙන්න නම් ඒ දෙන්න එකතුවක් ධන වෙලා ගුණිතයක් ධන වුණොත් අන්න ඒ කියන්නේ දෙන්නම ධනයි. ඒ කියන්නේ මේකේ මූල අපිට කියන්නේ මොකද්ද? මූල ඇල්ෆා හා බීටා යන දෙකම ධන වන බව පෙන්වන්න. ධර්මන බව පෙන්වන්න ඕන නම් මේකත් ධන කියලා පෙන්වන්න මේකත් ධන කියලා පෙන්වන්න අන්න පිළිගන්න පුළුවන් මේ ඇල්ෆා බීටා කියන දෙන්නම ධන කියලා. හරි. මේක ඉතින් බලමට පේනවනේ දෙක කියන්නේ ධන සංඛ්‍යාවක් වර්ග සංඛ්‍යාවක් කියන්නේ කොහොමද දන්නේද? කියන්නේ ඒකත් ධන තමයි ඇත්තටම. දෙක ඍණ p වර්ග විශාලයි බිඳුව දෙකක් ධන p වර්ගත් ධන. එම නිසා ඇල්ෆා ධන බීටත් ධන. හරි. මෙතනින් ගන්න පුළුවන් මේ එකයට p වර්ගනේ මෙතන තියෙන්නේ. එකක් ධන p වර්ගත් ධන. වර්ගයක් කවදාවත් ඍණ වෙන්නේ නැහැ නේ. කියන්නේ මෙයා විශාලයි බිඳුව. එම නිසා ඇල්ෆා බීටා විශාලයි බිඳුව. මේ මූල දෙකේ එකතුවක් ධන කියලා පෙන්වනවා ගුණිතයක් ධන කියලා පෙන්වනවා. දැන් අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. එම නිසා ඇල්ෆා, බීටා දෙකම ධන වේ. හරි. ගත් හරි. ඊට පස්සේ අපිට කියන්නේ p ඇසුරෙන් ඇල්ෆා ඍණ එක වරක් බීටා ඍණ එක සොයා ඇල්ෆා කුඩයි 1 හා බීටා විශාලයි 1 බව අපෝහණය කරන්න. අපි ඉස්සෙල්ලා හොයලමුකෝ අපිට කියනෝනේ ඇල්ෆා ඍණ එක වරක් බීටා ඍණ එක හොයන්න කියලා. ඇල්ෆා ඍණ එක කොහෙද මහත් මෙන්න මෙයා. ඇල්ෆා ඍණ එක වරක් බීටා ඍණ එක තමයි හොයන්න කියන්නේ අපිට. අපි ඇල්ෆා ඍණ එකක් දන්නෙත් නෑ බීටා ඍණ එකක් දන්නෙත් නෑ. එහෙනම් මේක ප්‍රසාරණය කරමු මේ වරහන් දෙක. ප්‍රසාරණය කළාම එනවන්නේ මුලින්ම එනවා ඇල්ෆා බීටා කෙනෙක්. ඊට පස්සේ එනවා ඍණ ඇල්ෆා කෙනෙක්. ඊට පස්සේ එනවා ඍණ බීටා කෙනෙක්. අන්තිමට එනවා ධන එකක්. මට මේක මෙහෙම ලියන්න පුළුවන් නේ. ඇල්ෆා බීටා මම මේ දෙන්නගේ ඍණක් පුතු කරගන්නම්. එතකොට එනවා වරහන් ඇතුලේ ඇල්ෆා ධන බීටා. ඒක අපි දන්නවනේ. ධන 1. ඇල්ෆා බීටා කියන්නේ කවුද? 1යට p වර්ග. ඍණ ඇල්ෆා බීටා කියන්නේ 2යට p වර්ග. ධන 1. මේස් එකට මම පොදු හරයක් ගන්නම්. ගත්තොත් එනවා p වර්ග ඉර යටට එනවා. මෙතන එනවා 1 ඍණ 2 ධන p වර්ග. එතනින් එනවා එතකොට p වර්ග මේක සුරුනහම ඍණ එකක් එනවා. p වර්ග ඍණ 1 යට p වර්ග. ඒක තමයි එතකොට උත්තරේ. ඇල්ෆා ඍණ 1 වර්ග බීටා ඍණ 1 p ඇසුරෙන් ගත්තා. ඊට පස්සේ අපිට කියනවා තව කතාවක්. ඇල්ෆා කුඩයි 1 හා බීටා විශාලයි 1 බව අපෝහණය කරන්න. අපෝහණයක් කියන්නේ අර කලින් ගත්ත දෙයක් පාවිච්චි කරලා තමයි දැන් මේක කරන්න කියන්නේ. ඒ කියන්නේ ඇල්ෆා එකට වඩා කුඩා බවත් බීටා එකට වඩා විශාල බවත් පෙන්වන්න කියන්නේ මේ ගත්ත එක පාවිච්චි කරලා. දැන් මේක දිහා පොඩ්ඩක් බැලුවොත් එහෙම ඔයාලා කලින් මෙන්න මෙහෙම එකක් ගත්තේ නැති ගානේ මෙන්න මෙහෙම දෙයක් මේ p වර්ග කියන එක්කෙනා එකට වඩා කුඩයි. එක ගත්තේ කොතනින්ද? මෙතනින්. කියන්නේ p ගේ මාපාංක 0.1 අතර නම් තියෙන්නේ p ගේ වර්ගය එකට වඩා පොඩි. p ගේ වර්ගය එකට වඩා පොඩි කියන්නේ මේ උඩ ඉන්න පදේ ඍණ p වර්ග ඍණ එක කියන එක කුඩයි බිඳුවනේ. කියන්නේ ඍණ වෙනවනේ. p වර්ග කියන එක එකට වඩා පොඩි. එකට වඩා පොඩි එක්කෙනෙක්ගෙන් ඒක අඩු වුණොත් එහෙම ඍණ උත්තරයක් එන්නේ. ඒ කියන්නේ මේකේ ඉරෙන් උඩ එක්කෙනා ඍණ ඉරෙන් යට එක්කෙනා ධනනේ කොහොමද? ඉරෙන් යට එක්කෙනා p වර්ග කියන්නේ ධන එකක්නේ කොහොමද? එහෙනම් මෙතන ඍණ සංඛ්‍යාවක් බෙදීම ධන සංඛ්‍යාවක්. ඒ කියන්නේ මේක සම්පූර්ණ ඍණ සංඛ්‍යාවක්. ඍණ බෙදීම ධන ඍණනේ. ඇත්තටම මෙයා ඍණ p වර්ග ඍණ එක බෙදීම p වර්ග කියන එක නා ඍණ. හරි. ඒක මෙහෙම ලියමු. p වර්ග කුඩයි 1 බැවින් p වර්ග ඍණ 1 යට p වර්ග කුඩයි බිඳුව ඍණ. ඒ කියන්නේ වේ. දැන් මේ p වර්ග ඍණ 1 යට p වර්ග කියන්නේ කවුද? ඇල්ෆා ඍණ 1 වරක් බීටා ඍණ 1. එම නිසා ඇල්ෆා ඍණ 1 වරක් බීටා ඍණ 1. එම නිසා ඇල්ෆා ඍණ 1 වරක් බීටා ඍණ 1 කුඩයි බිඳුව වේ. මේ ඇල්ෆා ඍණ 1 කියන සංඛ්‍යාවයි බීටා ඍණ 1 කියන සංඛ්‍යාවයි ගුණ වෙලා ඇවිල්ලා තින්නේ ඍණ සංඛ්‍යාවක්. සංඛ්‍යා දෙක ගුණලා ඍණ එන්න නම් අනිවාර්යෙන් එක්කෙනෙක් ධන අනිත් එක්කෙනා ඍණ වෙන්න ඕනේ. දෙකම ධන උනත් ඉන්න ධන සංඛ්‍යාවක්, දෙකම ඍණ උනත් ඉන්න ඍණ සංඛ්‍යාවක්. දෙකම ඍණ උනත් ඉන්න ධන සංඛ්‍යාවක්. සංඛ්‍යා දෙක ගුණ වෙලා ඍණ සංඛ්‍යාවක් වෙනවා කියන්නේ අනිවාර්යෙන් එක්කෙනෙක් ධන වෙලා අනිත් එක්කෙනා ඍණ වෙන්න ඕනේ. දැන් ප්‍රශ්නේ මෙතනින් කවුද ධන වෙන්නේ කවුද ඍණ වෙන්නේ කියන එකනේ. ගාන ඔයගොල්ලෝ කීපනම් මේගොල්ලෝ ගානේ උඩදී අපි දීලා තිබු මෙන්න මෙහෙම එකක්. ඒගොල්ලෝ අපිට දීලා තිබ්බා ඇල්ෆාට වඩා බීටා විශාලයි කියලා.
ඇල්ෆට වඩා බීට විශාලයි කියලා ඒගොල්ලෝ දීලා තිබ්බා. එහෙනම් ඉතින් කවුද දැන වෙන්න ඕනේ කවුද රින වෙන්න ඕනේ කියලා තේරෙනවනේ. ඇල්ෆට වඩා බීට ලොකුයි නම් බීටකින් එකක් අඩු වුනහම එන්න ඕනේ මෙතනට වඩා ලොකු උත්තරයක්නේ. ඒ කියන්නේ මෙතන ධන වෙන්න ඕනේ මෙයා රින වෙන්න ඕනේ මෙයා. ඒක මෙහෙම ලියමු අපි. අපි කොහොමද ලියන්නේ මෙහෙම ලියමු අපි. ඇල්ෆට වඩා විශාලයි බීට බැවින් මෙතන කොහොමත් එක්කෙනෙක් ධන වෙන්න ඕනේ එක්කෙනා රින වෙන්න ඕනේනේ. බීට ලොකු හින්දා ධන වෙන්නේ මෙයා. බීට රින එක විශාලයි බිඳුවද ඇල්ෆා රින එක කුඩයි බිඳුවද වේ. වේ ඒ කියන්නේ බීටා මේක රින එක යහ පැත්තට තමයි බීටා විශාලයි 1 මෙතනින් එනවා ඇල්ෆා කුඩයි 1 කියලා. ඉර දෙකක් ගන්න මේක උත්තරයක් විදිහට බලාපොරොත්තු වෙනවා මේගොල්ලෝ. ඕක පෙන්වන්න කිව්වා පෙන්නුවා. හරි. ඊට පස්සේ කියනවා මෙන්න මේක මූල බීටා රින මූල ඇල්ෆා එකක් මොකක්ද දෙකක් දීලා බව පෙන්වන්න කියලා කියන්නේ. අපි යන්කෝ මෙතනින් මූල බීටා රින මූල ඇල්ෆා මේ මූල බීටා රින මූල ඇල්ෆානේ මූල බීටා රින මූල ඇල්ෆා තමයි අහන්නේ එක ගැන අහනවා කියන්නේ බව පෙන්වන්න තියෙන්නේ. මට මේක මෙහෙම ලියන්න පුළුවන් නේ මේ වර්ගමූල ලකුණක් එද්දිම අර කියන්නේ මූලවල වර්ග වල ඔහොම සිද්ධියේදී මේකනේ අපි කරන්නේ. මට මේක ලියන්න පුළුවන් නේද? මූල බීටා රින මූල ඇල්ෆාගේ වර්ගයේ වර්ග මූලය කියලා. කොහොම ලියන්න පුළුවන් නේ? මූල බීටා රින මූල ඇල්ෆාගේ වර්ගයේ වර්ගමූලය. මේ වර්ගමූලෙට වර්ගය අයින් වුණාට පස්සේ මූල බීටා රින මූල ඇල්ෆා තමයි ආයි එන්නේ. හරි. එතකොට මෙයා සමානයි. මූල බීටා රින මූල ඇල්ෆා සමාන වෙනවා. මම මේ වර්ගමූල තියාගෙන මේක ඇතුළේ මෙයා ප්‍රසාරණය කරන්න. මෙතන මේ පූර්ණ වර්ගයන් තියෙන්නේ. පළවෙනි පදයේ වර්ගය එනවා. ධන දෙවෙනි පදයේ වර්ගය එනවා. පද දෙකේ ගුණිතයේ දෙගුණය එනවා. පද දෙකේ ගුණිතයේ දෙගුණය වෙන්නේ ඍණ දෙවරක් ඇල්ෆා බීටාගේ මුළු එකේ වර්ගමූලය. ඕකනේ. හරි. දැන් මේ අපි මේක දන්නවා ඇල්ෆා ධන බීටා කියන්නේ කවුද? ඇල්ෆා ධන බීටා කියන්නේ මේනේ. 2 යට p වර්ග. 2 යට p වර්ග ඍණ දෙවරක් මූල ඇල්ෆා බීටානේ. ඇල්ෆා බීටා කියන්නේ 1 යට p වර්ග. මේකේ වර්ගමූලය කියන්නේ මෙන්න මේක. 1 යට මෙන්න මේකනේ. ඇල්ෆා බීටා කියන්නේ 1 යට p වර්ග. ඔකේ වර්ගමූලය සමානයි. එතනින් එනවා 2 යට p වර්ග. එතනින් එනවා ඍණ 2 යට p කියලා. දැන් මේකට පොදු හරයක් ගන්න. ගත්තම එනවා p වර්ග උඩින් එනවා 2 ඍණ 2යි p කියලා ඒකේ වර්ගමූලය. හරි. දැන් මේකනේ ගන්න ඕනේ. අපිට ඒගොල්ලෝ දීලා තියෙන උත්තරේ බව පෙන්වන්නත් ඕනේ. එහෙම කරා නම් හරි. මේ යට එක්කිනා යම් කිසි සංඛ්‍යාවක වර්ගයක වර්ගමූලය ඒකේ මාපාංකය වෙනවනේ නේ. එතනින් ගන්න පුළුවන් මේකේ යට එක ඉරෙන් යට හිටපු p වර්ගයේ වර්ගමූලය ගත්තා. මෙයා එක යට මාපාංක p වෙනවා. ඊට උඩ ඉතුරු වෙන්නේ එතකොට මෙයානේ. ඉරෙන් උඩ ඉතුරු වෙන්නේ මෙයා. එයා කියන්නේ වර්ගමූල මෙතන දෙකක් පොදුවට ගත්ත හැකි දෙකක් ගත්තාම ඉතුරු වෙන්නේ 1 ඍණ p කියලා. ඒකනේ අපිට පෙන්වන්න කියන උත්තරේ. හරි. ඔක තමයි උත්තරේ. හරි. ඊට පස්සේ කියනවා ඒගොල්ලෝ අපෙන් හොයන්න කිව්වා මූල බීටා ඍණ මූල ඇල්ෆා. ඒගොල්ලෝ මූල බීටා ධන මූල අපිට හොයන්න කිව්වේ මූල බීටා ඍණ මූල ඇල්ෆා. ඒගොල්ලෝ දීලා තියෙනවා මූල බීටා ධන මූල ඇල්ෆාව. හරි. මම මේ බෝඩ් එක මකාගෙන ඉන්නම් ඉතුරු ටික හදන්න. ඒගොල්ලෝ දීලා තියෙනවා මූල බීටා ධන මූල ඇල්ෆා කියන්නේ මේ වගේම එක යට මාපාංක p වරක් වර්ගමූල ලකුණ ඇතුළේ දෙවරක් එක ධන p. මෙතන එක ඍණ p කියන්නේ මූල බීටා ඍණ මූල ඇල්ෆා වල මූල බීටා ධන මූල ඇල්ෆා වල මෙතන ධන ලකුණක් වෙන එක විතරයි වෙනස වෙන්නේ. හරි. ඒක දීලා තියෙනවා ඒගොල්ලෝ. මෙන්න මේක අපෙන් අහන්න ඊට පස්සේ. අපෙන් අහනවා මෙන්න මෙහෙම වර්ගමූල ඇල්ෆා ඍණ එකේ මාපාංකය. වර්ගමූල ඇල්ෆා ඍණ එකේ මාපාංකයයි වර්ගමූල බීටා ඍණ එකේ මාපාංකයයි දීලා අන ඒ දෙක මූල ලෙස ඇති වර්ගජ සමීකරණය කියලා එකක් දීලා බව පෙන්වන්න කියලා තමයි කියන්නේ. හරි. දැන්
මේ මාපාංකයක් දැකම බය වෙන්න එපා. මට කියන්න අපි දැන්ට දන්නවනේ ඇල්ෆා කියන එක්කෙනා එකට වඩා කුඩයි බීටා කියන එක්කෙනා එකට වඩා විශාලයි. හරි. බීටා කියන එක්කෙනා එකට වඩා විශාලයි. එහෙනම් මට කියන්න බීටා එකට වඩා විශාලයි. කියන්නේ එකට වඩා වැඩි සංඛ්‍යාවක් 1.5 2 වගේ සංඛ්‍යාවක්. එකට වඩා වැඩි සංඛ්‍යාවක වර්ගමූලය ගත්තොත් එකට වඩා වැඩි සංඛ්‍යාවක වර්ගමූලය ගත්තොත් එයා එකට වඩා අඩුද වැඩිද? බලන්න මේ එකේ වර්ගය එකයිනේ. එකේ වර්ගය එකයි. එකට වඩා වැඩි ඕන සංඛ්‍යාවක වර්ගය නෑ. එකේ වර්ගමූලය එකයිනේ. එකේ වර්ගමූලය එකයි. එකට වඩා වැඩි ඕන සංඛ්‍යාවක වර්ගමූලයක් ගත්තොත් ඊට වඩා වැඩි වෙන්න ඕනේ නේ. එකට වඩා වැඩි එකක් නේ දෙන්නේ. එකේ වර්ගමූලෙත් එකයි එකට වඩා වැඩි ඕන සංඛ්‍යාවක වර්ගමූලය එහෙනම් එකට වඩා වැඩි වෙන්න ඕනේ. එහෙනම් මේ ඇත්තටම බීටා කියන එක කියන එකට වඩා වැඩි සංඛ්‍යාවක්නේ. එහෙනම් බීටාගේ වර්ගමූලයත් එකට වඩා වැඩි. බීටාගේ වර්ගමූලය එකට වඩා වැඩි. එහෙනම් බීටාගේ වර්ගමූලය එකට වඩා වැඩි කියන්නේ එකට වඩා වැඩි සංඛ්‍යාවකින් එකක් අඩුනහම මේ මාපාංක තුල කොහොමද ධන උත්තරයක් තමයි එන්නේ. ඒ කියන්නේ මාපාංක බීටා ඍණ 1 කියන්නේ ඇත්තටම නිකම්ම බීටා ඍණ 1 තමයි. නිකම්ම බීටා ඍණ 1 තමයි. ආයි මාපාංකයක් උන්නේ නැහැ. වර්ගමූල බීටා ඍණ 1 කියන්නේ කොහොමද ධන තමයි. මෙතෙන්ට වර්ගමූල ඇල්ෆා ඍණ 1. ඇල්ෆා කොහොම එක්කෙනද? ඇල්ෆා එකට වඩා අඩු සංඛ්‍යාවක්. 0.5 නැත්තම් 0.5 අන්න එහෙම වගේ සංඛ්‍යාවක්. එන්න එහෙම සංඛ්‍යාවක වර්ගමූලයක් තෝ තේරෙන්න ඕනේ. එයා එකට වඩා පහළින් ඉන්නේ. සංඛ්‍යාවත් එකට වඩා පොඩි නම් ඒකේ මාපාං එයාගේ වර්ගමූලය කොහොමත් එකට වඩා පොඩිනේ. එහෙමනම් මෙන්න මෙයා මූල ඇල්ෆා කියන එක්කෙනා කොහොමත් එකට වඩා පොඩි. එකට වඩා පොඩි කෙනෙක්ගෙන් එකක් අඩු වුනහම මෙතන ඇතුලේ ඍණ සංඛ්‍යාවක් එන්නේ. අපි යාගේ මාපාංග සලකන හින්දා මෙයා බලෙන් ධන කරන්න වෙනවා. ඒ කියන්නේ එළියෙන් හිටලා කොනක් දාන්න වෙනවා. ඒ කියන්නේ මෙයාගේ මාපාංකය කියන එකේ තේරුම ඇත්තට මෙයා මෙන්න මෙහෙම ඉන්නේ. වර්ගමූල ඇල්ෆා ඍණ 1 ඉස්සරහින් තව ඍණ ලකුණක් දාන්න ඕනේ. මොකද මෙයා ඍණ. එයා ඇතුලේ ඉන්න එක්කෙනා ඍණ. එයාගේ මාපාංකය ගන්නවා කියන්නේ ඇත්තටම එයාව ධන කරගන්න ඕනේ. ඒ කියන්නේ එළියෙන් හිටලා ලකුණක් දාන්න ඕනේ. හරි. ඔච්චරයි තියෙන්නේ. මාපාංක වර්ගමූල ඇල්ෆා ඍණ 1 කියන්නේ මෙයා. මාපාංක තුල වර්ගමූල බීටා ඍණ 1 කියන්නේ මෙයා. එහෙනම් මේ දෙන්න මූල වෙන සමීකරණය කියන්නේ මේ දෙන්න මූල වෙන සමීකරණය. ඒක හොයන්න වැඩේ ඉවරයි. මේ දෙන්න මූල වෙන සමීකරණයනේ. ඒක ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. x ඍණ මෙන්න මෙයා එක මූලයක් මෙන්න මෙයානේ. වර්ගමූල බීටා ඍණ 1 අනිත් එක x ඍණ මෙන්න මෙයා. මෙයාව ගන්න පුළුවන් එක ඍණ වර්ගමූල ඇල්ෆා කියලා. පුළුවන් කියලා තේරෙනවනේ යා එහෙම ගන්න. මේ ලකුණ මෙයා ගුණ කරන්න ධන 1 ඍණ ඇල්ෆා. හරි. එහෙනම් මේ දෙන්න කියන්නේ මේ දෙන්න ඒක දෙන්න මූල වෙන සමීකරණ කියන්නේ වර්ග සමීකරණ කියන්නේ මෙන්න මේක. සමානයි බිඳුව. දැන් මේක සුළු කරන් යන්න අර කියන උත්තරේ හම්බි x වර්ගයක් එනවා. c ඍණ x එකක් පුදුර ගත්තොත් මෙහෙම ලියන්න පුළුවන් ඊළඟ ටික. ඊළඟ ටික මෙහෙම ලියන්න පුළුවන්. 1 ඍණ මූල ඇල්ෆා ධන වර්ගමූල බීටා ඍණ 1 වරක් අන්තිමට එනවා ධන වර්ගමූල බීටා ඍණ 1 වරක් 1 ඍණ වර්ගමූල ඇල්ෆා සමානයි බිඳුව. මේක සුළු කරන්න දැන් x වර්ග ඍණ x වරක් මේ තියෙන්නේ වර්ගමූල බීටා ඍණ වර්ගමූල ඇල්ෆා මෙතන ධන 1 ඍණ 1 කැපිලා යනවා. ධන මෙතනින් සුළු කරාම එනවා ඍණ ඇල්ෆා බීටාගේ වර්ගමූලය ආයි එනවා ඍණ වර්ගමූල බීටා එනවා ඍණ වර්ගමූල ධන වර්ගමූල බීටා එනවා ධන වර්ගමූල බීටා එනවා ධන වර්ගමූල ඇල්ෆා එනවා. ඔව් ධන වර්ගමූල ඇල්ෆා එනවා අන්තිමට මෙච්චර දෙන්නේ වර්ගමූල බීටා කෙනෙක් එනවා ඍණ වර්ගමූල ඇල්ෆා බීටා කෙනෙක් එනවා ඍණ එකකුත් එනවා. ඍණ එකකුත් එනවා ධන ඇල්ෆා කෙනෙකුත් එනවා සමානයි බිඳුව. x
වර්ග ඍණ x වරක් මෙයාව අපි හෙව්වා. මෙයාව හෙව්වා. මේ ඉන්නේ මෙයානේ. මූල බීට ඍණ මූල ඇල්ෆා. යා කියන්නේ එකයට මාපාංක p වරක් වර්ගමූල දෙවරක් 1 ඍණ p තමයි ඔය ඉන්නේ. ඍණ ඇල්ෆා බීටා. ඇල්ෆා බීටා කියන්නේ එකයට p වර්ග. බෝඩ් එකේ නන්නේ ඒක අපි කලින් හොයලා තිබ්බේ වෙනවාට. ඇල්ෆා බීටා කියන්නේ එකයට p වර්ග. එතකොට ඒකේ වර්ගමූලය ගන්න ඕනේ. එකයට p වර්ග කියන එක්කෙනාගේ වර්ගමූලය. දැන් වර්ගමූල බීටට දාන වර්ගමූල ඇල්ෆා ඒගොල්ලෝ දීලා තිබ්බා. ඒගොල්ලෝ දීලා තිනවා මෙයා සමානයි එකයට මාපාංක p වරක් වර්ගමූල දෙවරක් 1 ධන p කියලා. ධන p අන්තිමට ඍණ එකකුත් ඉන්නවා. ඍණ එක සමානයි බිඳුව. එහෙනම් මේක තමයි වර්ග සමීකරණය. මේක සුළු කරන් ගියාම ඒගොල්ලෝ අර කියන එක්කෙනයි x වර්ග ඍණ x වරක් එකයට මාපාංක p වරක් වර්ගමූල දෙවරක් 1 ඍණ p ඍණ මෙතනත් තියෙනවනේ එකයට මාපාංක p එකේ වර්ගමූල 1යි p වර්ගයේ වර්ගමූලේ p ගේ මාපාංකය ධන එකයට මාපාංක p වරක් වර්ගමූල දෙවරක් 1 ධන p ඍණ 1 සමානයි බිඳුව. දැන් මේ වර්ග සමීකරණය මාපාංක p කින් වැඩි කරන් යන් අපි කොහොමද උත්තරය ගන්න නම් එහෙම කරන්න ඕන කියලා පේනවනේ. තොරනවා මාපාංක p වරක් x වර්ග ඍණ මෙතන මාපාංක v ගැලවිලා මේ කැපිලා යනවා. එතන එනවා දෙවරක් 1 ඍණ p ගේ වර්ගමූලය වරක් x මෙතන එනවා ඍණ 1 මේක තමයි ඍණ 1 එනවා මෙතනින් එනවා වර්ගමූල දෙවරක් 1 ධන p කදන p ඍණ මෙතන ඍණ 1 මාපාංක b වෙනුවම වෙනවා මාපාංක p සමානයි බිඳුව. මේක තමයි වර්ග සමීකරණයනේ. ඔව්. මේක ඔර ඒගොල්ලෝ කියන පිළිවෙලට හදන්න මේක තමයි ඒතර වර්ග සමීකරණය. මේකේ මේ ඍණ 1 පිටිපස්සට දාලා එහෙම හදන්න. ඒක තමයි උත්තරය ඒක. හරි ඊළඟට ඒකේ b පාර්ට් එක ශේෂ ප්‍රමේය ගන්න. ඒගොල්ලෝ කියනවා px කියන්නේ මෙන්න මෙහෙම කෙනෙක් කියලා දීලා තියෙනවා. px සමානයි සමානයි 2x ඝනය ධන ax වර්ග 2x ඝනය ධන ax වර්ග ධන bx ඍණ 4. එයා තමයි px මේකේ a b තාත්වික සංඛ්‍යා කියනවා. ඊට පස්සේ කියන්නේ x ධන 2 යන්න px සහ p' x යන දෙකෙහිම සාධක වේ. p' x කියන්නේ මේකේ අවකලනය කියනවා. ඒකත් අරන් යමුකෝ එහෙනම්. මෙයා අවකලනය කරාම මේක කියනවා p' x මෙතනින් අවකලනය කරාම index ඍණ එකනේ. 3 ඉස්සරහට එනවා දෙවරක් 3 6යි x වර්ග මෙතන එනවා 2යි ax මෙතනින් එනවා අවකලනය කරාම b මෙයා අවකලනය කරාම බිඳුවයි. දැන් x ධන 1 ඔය දෙකේම සාධකයක් නම් හරි x ධන 2 ඔය දෙකේම සාධකයක් නම් මෙහෙම ගන්න පුළුවන් නේ. සාධකයක් කියලා නේ කියන්නේ. ඔව්. සාධක ප්‍රමේයෙන් x ධන 2 නම් සාධකයේ p ඍණ 2 තමයි බිඳුවක් වෙන්නේ. p ඍණ 2 බිඳුවයි අනිත් පැත්තට p ඩෑෂ් ඍණ 2ත් බිඳුවයි. මේක 1 කියලා ගන්න මේක 2 කියලා ගන්න. දැන් ඒක අරන් තුරු කරන්න. p ගේ x ඉන්න තැන් වල ඍණ 2 දාන්න. ඍණ 2 දාපුවාම ඍණ 2 ගණය ඍණ 8යි ඍණ 8 වරක් 2 ඍණ 16ක් එනවා. ඍණ 2 වර්ගය 4යි 4යි a කියලා එනවා. මෙතනින් ඍණ 2 දාපුවම ඍණ 2යි b ඍණ 4 සමානයි බිඳුවයි. මේක සුළු කරන්න. එතකොට එනවා මෙතනින් ඍණ 20යි අර පස්සට කියමු ධන 20යි ධන 20යි. يعني 4යි a ඍණ 2යි b සමානයි 20යි. කියන්නේ මේක දෙකෙන් බෙදනවානේ. 2යි a ඍණ b සමානයි 10යි. ඒක ඩෑෂ් කියලා ගන්න. ඊට පස්සේ දෙක අරන් ඒකත් මේ වගේ ආදේශ කරලා සුළු කරන්න. දෙක අරන් සුළු කරාම එනවා මේ කියන්නේ මොකද්ද p' x ගේ x ඉන්න තැන් වල ඍණ 2 දාන්න. ඍණ 2 දාපුවාම ඍණ 2 වර්ගය 4යි 4 වරක් 6 24යි. ඍණ 2 වැටුනම ඍණ 2 වරක් 2 ඍණ 4යි a ධන b සමානයි බිඳුවයි.
එතනින් එනවා 4යි a ඍණ b සමානයි 24යි. මේක 2 ඩෑෂ් කියලා ගන්න. 2 ඩෑෂ් දැන් මේ දෙක අඩු කරන්නම් හරිනේ. මෙයාගේ මේ අඩු කරන්න. මම 2 ඩෑෂ් කින් 1 ඩෑෂ් අඩු කරන්නම්. 2 ඩෑෂ් ඍණ 1 ඩෑෂ්. එතකොට එනවා b ට b කැපිලා එනවනේ. 2යි a සමානයි 12ක් කියලා. 12 නෙමෙයි. ඔව් 2යි a සමානයි 14ක් කියලා එන්නේ. a සමානයි එහෙනම් 7යි. a 7යි කියන්නේ b කියන්නේ කීයද එහෙනම්? a 7යි නම් a කියන්නේ 7යි නම් 2ක් 14යි. 14න් 10ක් ගියාම b කියන්නේ 4යි එහෙනම්. a 7යි b 4යි. ab හෙව්වා. ab හිම මාගෙන සඳහා px ඍණ 3යි p-x සම්පූර්ණ සාධක වලට වෙන් කරන්න. බලමු px ඍණ 3යි p-x නේ. px ඍණ 3යි p-x. ඔව්. යාව ගමු එහෙනම්. px ඍණ 3යි p-x. මෙයාව දැන් ලියා ගන්න. px කියන්නේ 2යි x ඝනය ධන a කියන්නේ දැන් 7යිනේ. 7යි x වර්ග ධන b කියන්නේ 4යි. 4යි x ඍණ 4. ඍණ 3යි p-x ඍණ 3 වරක් p-x ලියා ගන්න. p-x කියන්නේ 6යි x වර්ග 2යි a කියන්නේ 7යිනේ. එතකොට 2 වරක් 14යි x ධන b කියන්නේ 4 ධන 4. මෙයා තමයි ඔය කියන එක්කෙනා. සමානයි ඝනයක් මෙතන විතරනේ ඉන්නේ 2යි x ඝනය 7යි x වර්ගෙන් මෙතන 3 වරක් 6 18යි x වර්ගනේ. ඔව් 7යි x වර්ගෙන් 18යි x වර්ග ගියාම ඍණ 11යි x වර්ගයක් එනවා. 4යි x ගෙන් මෙතන ඍණ 14 3ක් කියන්නේ 4 12න් දෙක දාන එකක් තමයි. මේ පැතල 52ක් නේ ඉන්නේ. නෑ 52 නෙමෙයි 42ක් නේ. 14 3ක් කියන්නේ ඔව් 42ක් එන්නේ. ඒතකොට ඍණ 42යි මෙතන ඍණ 42යි x මෙතන 4යි x කියන්නේ ඍණ 38යි x කියලා නේ එන්නේ. 42න් 4ක් ගියාම 38යිනේ. ඔව් ඍණ 38යි x අන්තිමට මෙතන එනවා ඍණ 4 එතනින් එනවා 4 3 ඍණ 12 ඍණ 12යි ඍණ 4යි ඍණ 16ක් එන්නේ. හරි මෙයාගේ සාධකනේ. මෙයා සාධක වලට කඩන්න කියලා නේ කියන්නේ. සම්පූර්ණයෙන් සාධක වලට වෙන් කරන්න. ඕ සාධක කඩන්න කියලා කියන්නේ සාධක ප්‍රමේය යන්න වෙනවානේ. සාධක ප්‍රමේය අනේ එච්චර දෙයක් ඕනේ අපිට කියලා තිබ්බනේ මේ අර මුලින්ම ගාන කියනවනේ x ධන එක මෙයාගේ සාධකයක් කියලා. x ධන එක pxk p-xk දෙකේම සාධකයක් අනේ. ඔව් එහෙමනේ කියන්නේ. නිකමට බලන්න මේ දෙකේම සාධකයක් එකේ නිකන් x ධන දෙක මේකේ සාධකයක් දන්නේ නැහැ. මෙන්න මෙයාගේ සම්පූර්ණ දැන් මෙයාට ඕන අපි අකුරකුත් දාගමුකෝ නිකන් fx වගේ. px ඍණ 3යි p-x මෙයා fx කියලා දාගමුකෝ. නිකන් x ධන දෙක මෙයාගේ සාධකයක් දන්නේ නැහැ. ඒක චෙක් කරන්න x ට ඍණ දෙක දාලා බලන්න මෙයාගේ. ඍණ දෙක දැම්මොත් එහෙම ඍණ දෙකේ ඝනය ඍණ 8යි ඍණ 16ක් එනවා. එතනින් ඍණ දෙකේ වර්ගය 4යි ඍණ 44ක් එනවා. ඍණ දෙකක් දැම්මොත් මේක ඩබල් වෙනවා ධන වෙනවා. දෙවරක් 16න් හරි එකක් කරන මේ පැත්තට. දෙවරක් 3 6 1 7යි 76ක් එනවා ඍණ 16ක් එනවා. මෙතන මේ දෙක සුළු වුණාම එනවා 4යි 6යි 10න් එකක් කරන මේ පැත්තට 60ක් එනවා. මෙතනින් මේ දෙක සුළු වුණාම එනවා ධන 60ක් නේ. හරි බිඳුවක් වෙනවා. ඒ කියන්නේ x ධන දෙක මේකෙත් සාධකයක් තමයි. ඊළඟට ඒක මෙහෙම ලියන්න පුළුවන් ඒ හින්දා. x fx සමානයි x ධන දෙක වරක් x ධන දෙක වරක් මොකක් හරි කියලා ලියුව හැකි. මම මොකක් හරි කියලා ලියන්න තෝ කෙලින්ම මම බලන්නම් මේක කොහොමද කියන්න පුළුවන් කියලා. ඔව් නෑ මෙහෙම ලියමුකෝ අපි. x ධන දෙක වරක් gx වගේ කියලා ලියුව හැකි. ඒ සාධකයක් නේ. සාධකයක් නම් බෙදුවම ඉතුරු වෙන්නේ නෑ. එහෙනම් කෙලින්ම ගුණිතයක් විදිහට ලියන්න පුළුවන්. දැන් හරි. දැන් ඉතින් මේක ගමු fx කියන්නේ කවුද? මෙන්න මෙයා. 2යි x ඝනය ඍණ 11යි x වර්ග ඍණ 38යි x ඍණ 16. ඒක ලියන්න පුළුවන් මෙන්න මේ වගේ විදිහකට x ධන දෙක වරක්. දැන් gx කියලා ලියන්න තෝ gx අපි ලියමු. සාධක වලට කඩන්නම් එයා හොයන්න එපා. දැන් මෙතන
gx කියන එක්කෙනා අනිවාර්යෙන් x වර්ගයක් එක්කෙනෙක් කියලා තේරෙනවානේ. මෙතන x ගණයක් කියන නම් මේ එතන x කෙනෙක් ඉන්නවා. එයත් එක්ක ගුණ වෙන්න ඕනේ x වර්ගයක්නේ. ඒකත් ඉතින් කෙලින්ම කීයයි x වර්ග කියලා ලියුව හැකි. මේ වෙලාව 2x ගණයක් කියන නම් මේ x වැඩි වෙන්න ඕනේ මෙහෙම එක්කෙනෙක් එක්කනේ 2x වර්ගයක් එක්ක. එතකොටනේ මේක 2x ගණයක් එන්නේ. මැද පදේ එහෙම කියන්න බෑ. හින්දා එකට kx වගේ කියලා දාගන්නම්. අන්තිමට නියත පදේ. මේ පැත්තේ නියත පදේ ඍණ 16යි. මේ පැත්තේ නියත පදයක් ඉන්නේ මේ ඉලක්කම මෙතන තියෙන අවසාන ඉලක්කමත් එක්ක ගුණ වෙලානේ. ඍණ 16ක් එන්න නම් මෙතන තියෙන ධන දෙක ගුණ වෙන්න ඕනේ ඍණ 8ත් එක්ක. එහෙනම් එහෙම තමයි එන්නේ. දැන් මේකේ හෙව්වනම් සාධක කැඩුව හැකි මෙයාව සම්පූර්ණේ. හොයන්නේ අපි ගලමු x වර්ග සංගුණක වගේ යන්ද. x වර්ග සංගුණක ඍණ 11යි. මේ පැත්ත x වර්ග සංගුණක එනවා මෙතනින් එනවා k කියලා. අයි මෙතනින් එනවා 4ක්. k දන 4. ඒ කියන්නේ k කියන්නේ ඍණ 15යි. k ඍණ 15යි. කියන්නේ fx වල යන්න පුළුවන්. fx කියලා ගත්තම යා px ඍණ 3යි p dash x තමයි fx කියලා ගත්තේ. යාවලෙන් පුළුවන් x දන 2 වරක් 2x වර්ග k කියන්නේ ඍණ 15යි. කියන්නේ ඍණ 15යි x ඍණ 8 කියන්නේ fx සමානයි. දැන් මෙයාව සාධක කඩන්න ඕනේ. අපිට කියනවනේ සම්පූර්ණයෙන් සාධක කඩන්න කියලා. එහෙනම් මෙයාව සාධක කඩන්න ඕනේ x දාන 2 වරක් මෙයාව සාධක කැඩුවට පස්සේ ඍණ 16ක් කියන්නේ මෙහෙමනේ එන්නේ. 2x වර්ග ඍණ 16යි x ධන x ඍණ 8 ඔහොමනේ එන්නේ. fx සමානයි x ධන 2 වරක් මෙතනින් ගන්නවා පොදුවට 2x කෙනෙක්. එතකොට ඉතුරු වෙනවා x ඍණ 8ක්. එතනින් ගන්නවා ඍණ ධන 1ක්. ධන 1ක් ගත්තට පස්සේ x ඍණ 8 ඉතුරු වෙනවා වරහන් ඇතුලේ. ඒ කියන්නේ fx සම්පූර්ණයෙන් සාධක වල කැඩුවට පස්සේ මෙන්න මෙහෙමයි හම්බෙන්නේ. x ධන 2 වරක් 2x ධන 1 වරක් x ඍණ 8. මේක තමයි උත්තරේ.